ඉතින් අයිබෝන් කිලි පිළිගන්න අපි චැනල් එකට අද අපි කතා කරන්න යන්නේ චොකලට් ගැන. චොකලට් කියල කියන්නේ ලොකු කුඩා හැමෝගෙම ප්‍රියතම කෑමක්. ඉතින් මේ චොකලට් කිව්ව හම බ්‍රෑන්ස් ගණනාවක් තියෙනවා. ඒ අතරනුත් කැඩ්බරි කියල කියන්නේ සුවිශේෂී බ්‍රෑන්් එක. ඉතින් අද අපි මේ කැඩ්බරි ගැන පොඩි විස්තරයක් තමයි බලන්න යන්නේ. කැඩ්බරි චොකලට් නිෂ්පාදනය ඇරඹෙන්නේ මීට අවුරුදු 200කට විතර කලින්. ඒ ඉංගලන්තයේ හරියටම ගියොත් 1824 දී. ඉතින් මේ කැඩ්බරි චොකලට් වල නිර්මාතෘවරයා වෙන්නේ ජෝන් කැඩ්බරි. මෙයා මේක පොඩි වෙළඳසැලක තමයි ආරම්භ කරන්නේ. මුලින්ම මෙයා හදන්නේ චොකලට් පානය. පස්සේ තමයි මෙයා සම්පූර්ණයෙන්ම චොකලට් නිෂ්පාදනය වලට තමන්ගේ අවධානය යොමු කරන්නේ. 1847 දී කැඩ්බරි ඔහුගේ සහෝදරයා වෙච්ච බෙන්ජමින් මෙම ව්‍යාපාරයට එකතු කරගන්නවා. ඉතින් ඉඳන් මේ ව්‍යාපාරය කැඩ්බරි බ්‍රදර්ස් කියලා තමයි හඳුන්වන්නේ. කැඩ්බරි ව්‍යාපාරයේ සම්දිස්ථානයක් වෙන්නේ එයාලා චොකලට් බාර් එක සොයා ගැනීමත් එක්ක. මේ චොකලට් බාර් එක පොඩි තිත්තරාකින් වගේම පොඩි පළතුරු රාකිනින් යුක්ත වුණා කියලා තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. 1861 වෙද්දී ජෝන් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ ඇතිවෙච්ච දුර්වලතා හේතුවෙන් මේ ව්‍යාපාරයෙන් අයින් වෙනවා. අයින් වෙලා තමන්ගේ පුතාලා දෙන්න වෙච්ච ජෝර්ජ් සහ රිචඩ්ට මේ ව්‍යාපාරේ බාර දෙනවා. 1875 දී ස්විට්සර්ලන්ත ජාතිකයෙක් වෙච්ච ඩැනියල් පීටර් ලෝ පළමු මිල්ක් චොකලට් එක නිර්මාණය කරනවා. කැඩ්බරි සමාගම 1897 දී තමයි ඔවුන්ගේ මිල්ක් චොකලට් එක එළිදක්වන්නේ. ඒ ඩැනියල්ගේ චොකලට් එක කැඩ්බරිකට වඩා ජනප්‍රිය වෙනවා. ඒකට හේතුව තමයි කැඩ්බරිලා මේ චොකලට් එක නිර්මාණය කරන්නේ පිටිකිරි යොදාගෙන. නමුත් ඩැනියල් මේ චොකලට් එක නිර්මාණය කරන්නේ මුදවපු කිරි යොදාගෙන. කෙසේ වෙතත් 1905 දී චොකලට් වෙළඳපොලේ අනුසක පතුරවන්න කැඩ්බරි සමාගමට හැකියාව ලැබෙනවා. ලෝක යුද්ධය ආරම්භයත් එක්ක බ්‍රිතාන්‍යයේ තම වෙළඳපොළ කොටස වැඩි කර ගැනීමටත් කැඩ්බරි සමාගමට හැකියාවක් ලැබෙනවා. කැඩ්බරි ඩේරි මිල්ක් යන නාමයෙන් තමයි මේ දවස්වලදී කැඩ්බරි චොකලට් වෙළඳපොළට නිකුත් වෙලා තියෙන්නේ. ඒ කාලේ නිකුත් වෙච්ච චොකලට් වල කිසිම අසුරණයක් තිබිලා නැහැ. නිකන් කොටස් වලට කඩලා තමයි මෙයාලා විකුණලා තියෙන්නේ. කැඩ්බරි ලෝගෝ ගැන කතා කරමු. මෙන්න මේ විදිහට තමයි ලෝගෝ එක වර්තමානයේ වෙද්දි තියෙන්නේ. මෙතන උඩ කැඩ්බරි කියලා ලකුණු කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ කැඩ්බරි කියන එක මෙයාලා හදාගන්නේ ජෝන් කැඩ්බරිගේ අත්සනේ අග කොටසින්. මේ ලාංඡනය 1921 දී තමයි පළවෙනියට පාවිච්චි කරලා තියෙන්නේ. පස්සේ 1925 දී ඔයගොල්ලන්ට මේ දැන් පේන විදිහට දෙපැත්තෙන් කිරි වීදුරු දෙකකුත් ඇඩ් කරන්න මේ සමාගම කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ කැඩ්බරි චොකලට් ජනප්‍රියමත් එක්ක මේ කර්මාන්තශාලාව බලන්න මිනිස්සු වැල නොකඩී එන්න පටන් ගන්නවා. පස්සේ මේ කර්මාන්තශාලාවේ හිමියන්ට මේක ලොකු ප්‍රශ්නයක් කළා තියෙනවා. 1990 දී කැඩ්බරි ආයතනය තීරණය කරනවා නරඹන්නන් වෙනුවෙන්ම කැඩ්බරි වෝල්ඩ් කියලා ආයතනයක් ඉදි කරන්න. ඉතින් ඒකින් විශාල ආදායමක් උපය ගන්න කැඩ්බරි ආයතනයට හැකියාව ලැබිලා තියෙනවා. 2008 දී කැඩ්බරි ආයතනයේ CEO වශයෙන් කටයුතු කළ ටෙඩ් සිට්ලර් හට පවුම් මිලියන 2කට අධික බෝනස් මුදලක් ලබා දීලා තිබෙනවා. ඉතින් මේ කැඩ්බරි ආයතනයේ මේ වෙද්දි සේවකයන් 70000කට අධික ප්‍රමාණයක් සේවය කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඕක තමයි හැමෝම දන්න කැඩ්බරි චොකලට් වල නොදන්න කතාව.